සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙක්නෝ වර්ල්ඩ් විතින් ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාලා කරන්න යන වැරදි වලින් ඔයාලා බේර ගන්න යන ක්‍රමයක් ගැන. ඉතින් ඔයාලා දැනටමත් ගෙදර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක් හොයාගන්න part time ජොබ් එකක් හොයන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය හොයනවා part time කරන්න පුළුවන් ගෙදර ඉඳන් මොනවද තියෙන ජොබ්ස් කියලා. ඉතින් මාත් එහෙම හොයපු කාලයක් තිබ්බා. ඉතින් මං අද කතා කරන්න යන්නේ මම එහෙම ජොබ් හොයද්දී මම රැවටෙන්න ගියපු අවස්ථා ගැන. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා ජොබ් එකක් හොයනවා නම් ඔයාලා ඇත්තටම භාවිතා කරන්නේ ikman.lk කියන වෙබ්සයිට් එක ගැන මම දන්නවා. ඉතින් ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන මේ වෙබ්සයිට් එකේදී ඔයාලා part time data entry වගේ ජොබ් එකක් හොයනවා නම්. ඉතින් මේකේ මේ වෙබ්සයිට් එක හොඳ වෙබ්සයිට් එකක්, ඒක හරි. ඉතින් මට කියන්න බෑ මේ වෙබ්සයිට් එකේ වෙබ්සයිට් එක හොඳයි. ඒකට වෙබ්සයිට් එකට මේ දාන ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම ඇත්තද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම ඒක ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට data entry job එකක් හොයනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මේ තියෙන job 100%ක් ඔක්කොම ඇත්ත job නෙවෙයි. ඉතින් එහෙම job අතරින් අපි හොඳ job එකක් හොයාගන්න පොඩ්ඩක් ඒ ගැන පොඩක් රිසර්ච් එකක් කරන්න ඕන. ඉතින් මෙතන ඔයාලට පෙන්නනවා online data entry operator ගොඩක් තියෙනවා. මෙතන data entry ගැන ගොඩක් jobs තියෙනවා. ඉතින් මේ jobs ඇත්තටම කියනවා නම් ගොඩක් ඒවා fake jobs. ඉතින් ඔයාලා apply කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන මේක ගැන. ඉතින් මම දැන් මේ ජොබ් එකක් ඕපන් කරලා බලනවා. මේකේ තියෙනවා IT job ලංකා data entry කරන්න තියෙන්නේ 45000ක් 85000ක් අතර සැලරි එකකට යන්න පුළුවන් කියලා තියෙනවා. නුවරඑළිය data entry operator, ඊට පස්සේ verified employee කියලා තියෙනවා. අපි බලමු මේක ඇතුළට ගිහිල්ලා. ඉතින් මෙහෙම verify employer කියලා තිබ්බාමත් ඔයාලා රැවටෙන්න එපා. verify employer කියන එක මේ විදිහට ලබා ගන්න අපිට උනත් පුළුවන්. ඉතින් මේකේ තියෙනවා employer IT job ලංකා part time එකක් කරන්න තියෙන්නේ 45000ක් 85000ක් සැලරි එකලු. ඉතින් ordinary level අපේ අධ්‍යාපන මට්ටම බලනවා. ඉතින් experience ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක විසිට් කරලා අපිට වැඩි තොරතුරු හොයාගන්න පුළුවන් කියලා කියනවා. ආයෙ තියෙන අවශ්‍ය කුසලතා තොරතුරු තාක්ෂණික මූලික විද්‍යුත් පැල try පිරිමි ගැහණු ගෙදර වැඩ කරන්න. එහෙම තමයි තියෙන්නේ. දිවයින පුරා ඕනෑම අයෙකුට සම්බන්ධ වීම ආරම්භ කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ පාසු වෙලා වැඩ කරන්න පුළුවන්. කම්පියුටර් ලැප්ටොප් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකකින් උනත් පුළුවන් කියලා මෙයාලා කියලා තියෙනවා මෙතන. ඉතින් අවුම පැයක කාලයක් වෙන් කර ගැනීම ප්‍රමාණවත්. එහෙමත් මෙයාලා කියලා තියෙනවා. ඉතින් මං මෙතන දැන් ආයුධම් කරන ආකාරය මම මේ විදිහටම මේකට ආයුධම් කරා. ඉතින් අය ආයුධම් කරපු ප්‍රූෆ් එකක් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඒක හරියටම 100%ක් සාර්ථක උනේ නෑ. සාර්ථක කියන්නේ මගේ හිතේ විශ්වාසය ඇති වුණේ නෑ මේක ඇත්තටම හරියන ජොබ් එකක්ද කියලා. ඉතින් මේකේ සමහරක් ජොබ් කැටගරි තියෙනවා. අපෙන් ඇප්ලයි කරපු ගමන් අපෙන් දැන් අපිට කියනවා මේ ගාණක් ගෙවන්න, ඔයාලා රුපියල් 1000ක් 2000ක් මේ ගාණක් දෙන්න අපි ජොබ් එකට වේකන්සි දෙනවා කියලා කියනවා. ජොබ් එකට වේකන්සි එකක් තියාගන්නවා කියනවා. එහෙම නැත්නම් මේ දේවල් වලට ඔයාගේ මේ ගාණක් යනවා කියලා කියනවා. ඉතින් ඒ දේවල් නම් ඔයාලා විශ්වාස කරන්න එපා. එතන තනිකරම තියෙන ඔයාලගේ මුදල් නාස්ති වෙන ක්‍රමයක් තමයි. ඉතින් මේකේ දැන් ජොබ් එකක් හොයද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මම මේක කියන්නේ නෑ 100%ක්ම මේ තියෙන ජොබ් ඔක්කොම බොරු ඒවා කියලා. ඉතින් අපිට හොඳ ජොබ්ස් මෙතනින් හොයාගන්නත් පුළුවන්. ඉතින් දැන් මෙතන තියෙනවා elephant house data entry job. ඒක නිකන් දැක්ක ගමන් ඇත්තටම නිකන්
ඒකනං අපට දැක්කවම් පේනවා හැබැයි මේක ඇත්ත ජොබ්බයක් වෙන්න ඇති කියලා මොකද මේක ෆුල් ටයිම් එක කරන්න දෙන්නේ එක ඉතින් ඔයාලා තමයි රිසර්ච් චෙක් කරලා හොයාගන්න ඕනේ මේක හරියටම ඇත්තද බොරුද කියලා මේ contact details දාලා තියෙනවා එහෙම. ඉතින් මම ඔයාලට පෙන්නනම් මම ඒ විදිහ data entry ගොඩක් job වලට apply කරා ඒ මගේ හිතට satisfy වෙන තරම් job එකක් නම් මට හම්බුනේ නැහැ. ඉතින් මම දැන් මෙතන මම WhatsApp එකේ මම මේ එක data entry කරන තැනකට apply එකක් කළා. ඉතින් ඒ apply එක කළාට පස්සේ මට ඒක වැඩි satisfy වුණේ නැහැ. ඉතින් මම ඒ විදිහ message එකක් මෙන්න මේ තියෙන්නේ මගේ මේ message මම ඒක දාන්න තියෙනවා මේ තොරතුරු ලබා දෙන එහෙම තියෙනවා අපිට දාන්න application එකක් මොකක් හරි. ඊට පස්සේ යාළුවා අපිට message එකක් දෙනවා මෙහෙම welcome to මේක IFA Technology Private Limited කියලා කියන්නේ මෙයාලා ශ්‍රී ලංකාවේ රජයේ ලියාපාදිංචි ආයතනයක් කියලා කියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා තමයි ඒක හරියටම හොයාගන්න ඕන මේ කට්ටියත් එක්ක කතා බහ කරලා. ඉතින් data entry work, online data submit, copy type, simple typing ඒ වගේ jobs තමයි මෙතන කියලා තියෙන්නේ. salary මේ ගාණක් හම්බ වෙනවා. දවසකට 500ක් 2000ක් අතර මාසෙකට 65000කට වැඩි salary එකකට යන්න පුළුවන් කියලා මෙයාලා කියලා තියෙනවා. ඉතින් එයාලාගේ මෙතන link එකෙන් එයාලාගේ website එකට visit කරලා අපිට වැඩිදුර තොරතුරු හොයාගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් දැන් මම රන්ට මෙයාලා voice message එකකුත් එවලා තියෙනවා. ඉතින් හරි voice message එක එවලා තියෙනවා. මම ඒ දවසේ message එක කරන්න මට පරක්කු වුණා. ඊට පස්සේ මම මේක එවුවා මෙයාලා මට කියනවා ඔයාලා ඔය voice message එක කියන මම voice message play කරන්න ඕනේ නෑනේ. මොකද ඒක යාලට හානියක් වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා. ඉතින් මේක කියනවා කියලා තියෙනවා අපිව ඒකට සම්බන්ධ කරගන්නවා මෙහෙමයි අපි රුපියල් 350ක් තමයි මගෙන් ඉල්ලුවේ මේ මේකට පේ කරන්න කියලා. ඊට පස්සේ ඒක 350ක් ගෙව්වා කියලා මේ ස්ලිප් එකක් එක්ක ෆොටෝ එකකුත් එක්ක අපේ details එයාලට එවන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ පැය 24ක් ඇතුළත එයාලා සම්බන්ධ කරගන්නවලු අපිව. ඉතින් එහෙම තමයි කිව්වේ. මට එදා මේකට රිප්ලයි යවන්න බැරුණා මම වැඩ හිටපු නිසා. ඉතින් මම ඒක පහුවෙලා මෙයාගෙන් ඇහුවා තුමට 350ක් IP කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ මැසේජ් එක දැම්මට පස්සේ මට හරියට රිප්ලයි එකක් හම්බුනේ ආයෙත් ඒ විදිහටම තමයි යා මැසේජ් එක එව්වේ. ඊට පස්සේ මං හිතුවේ නම් වොයිස් මැසේජ් එක ඒ වෙලාවේ මට දාන වොයිස් මැසේජ් එකක් කියලා නෑ. ඒත් එයා එදා එවපු වොයිස් රෙකෝඩ් එකක්ම තමයි අදත් මට එවලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති මෙතන විනාඩි 4යි වොයිස් රෙකෝඩ් එක. ඉතින් මෙතනත් 4යි එහෙම මම දන්නේ නැහැ යාළුවගේ වැඩ පහසු වෙන්න යාළුවා කරන ක්‍රමයක්ද කියලා. ඒත් මට තියෙන ෂුවර් එකක් නැතිකම තමයි මම මේ දාපු මැසේජ් එකට හරියන රිප්ලයි එකක් නෙවෙයි මෙයාලාගෙන් ආවේ. ඉතින් දැන් මම මේකට කෝල් නම් කරන්න ගියේ නෑ. මේක ඇත්ත වෙන්න පුළුවන්. සමහර විට ඔයාලා ජොබ් එකක් හොයනවා නම් මේ ඔක්කොම ගැන හොයලා මේ කන්ටැක්ට් වලට කතා කරලා එහෙම තමයි ඔයාලා මේ විදිය data entry job එකට apply කරනවා නම් apply කරන්න ඕන. ගොඩක් ඔයාලගෙන් මුදල් ඉල්ලනවා නම් ඔයාලා ඒ job එක ගැන සල්ලි දාන්න කලින් දෙපාරක් නෙවෙයි 100 වතාවක් වුණත් හිතුවට කමක් නැහැ. ඉතින් ඒකයි මම ඔයාලට කියන්නේ මේකේ තියෙන හැම job එකක්ම ඇත්ත නෙවෙයි. ඉතින් අපිට job එකක් හොයාගන්න පුළුවන් අපේ දැන් අපි දන්න මොකක් හරි සමාගමකින් නම් දාලා තියෙන සාමාන්‍යයෙන් ඔය දාලා තියෙන මම දැකලා තියෙන ගොඩක් ඒවා ආපිකෝ සුපර්ට් සෙන්ටර් ආය ඔය විදිහේ එලිෆන්ට් හවුස් දැන් හම්බුණා වගේ ඔය විදිහ DSI අනම්මනම් ගොඩක් දේවල් තියෙනවා. අන්න ඒ විදිහ ගැන නම් ඔයාලා ඇප්ලයි කරලා කමක් නැහැ. එයාලට කතා කරලා මේ ඒ විදිහට ඔය විදිහට නෝමල් ඔය කීබෝඩ් එකක් දාලා කම්පියුටර් එකක් දැම්මා කියන පරිදි data entry job එකක්ම වෙන්නේ නැහැ. ඒක නිසා අපි දන්න සමාගම් තියෙනවා නම් ඒ වගේ job vacancy දාලා තියෙනවා නම් ඒවට ඉල්ලුම් කරන්න. මේ ඉතින් ওই දේවල් වලට දාලා රැවටෙන්න එපා. ඒක තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලා ජොබ් එකක් හොයද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මම ඊළඟට වීඩියෝ එකක් අරන් එන්නම් මොනවාද අපිට තියෙන data entry හෝ part time කරන්න පුළුවන් ගෙදර ඉඳලා මොනවාද job කියලා තියෙන website එක මම ඔයාලට අරන් එන්නම්. ඉතින් මතකතුව අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න.
මේ මං කරන වීඩියෝ එකක් අලුතෙන් ආපු ගමන් ඔයාලකටම ගෙන්න ගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක්.